අෂ්ඨ සමාපatti කියන්නේ ධ්‍යානලාභීන්ගෙන් ඇතැම් අය රූපාචර ධ්‍යාන 4ක් ලබනවා. සමහර රූපාචර ධ්‍යාන 4ක්ම අරූපාචර ධ්‍යාන 4ක් උපදවනවා. ඒ 8ට තමයි අෂ්ඨ සමාපatti කියන්නේ. ඒ අෂ්ඨ සමාපatti ලාභී පෘථුජ්ජනියවත් ඉන්නවා. දැන් මහා බෝධිසත්වයන් වහන්සේත් ඒ කාලවල අෂ්ඨ සමාපatti ලාභී වුණා. නමුත් මේ නිරෝධ සමාපත්තිය සමාදින්න හැමෝටම බෑ. ඒක සමාදින්න නම් අෂ්ඨ සමාපatti ලාභීව එක්කෝ අනාගාමි නැත්නම් රහත්. රහත් කියනකොට ඉතින් බුදු පසේ බුදු රහත් උතුමන් ගැනෙනවා. ඒ උතුමන්ට පමණයි අෂ්ඨ සමාපatti නිසා මේ නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන් වෙන්නේ. ඒ නිරෝධ සමාපත්තිය කියන්නේ වැදගත්ම සමාපත්තියක්. බොහෝම ඉහළ සමාපත්තියක්. අපි හිතමු මේක කෙටියෙන් කියනවා නම් දැන් යම්කිසි රහතන් වහන්සේ නමක් අනාගාමීන් වහන්සේ නමක් අෂ්ඨ සමාපatti ලාභී කෙනෙක් මේක තැනකට වෙලා වාඩි වෙලා ප්‍රථම ධ්‍යානයට සමවැදිලා ඒකෙන් හිත නැගිටලා විදර්ශනා කරනවා. දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට, පස්වෙනි ධ්‍යානයට, හයවෙනි ධ්‍යානයට අනුපිළිවෙන් එකින් එකට සමවැදිලා එයින් නැගිටලා විපස්සනා කරනවා. විපස්සනා කරන්නේ ධ්‍යානෙමයි. හත්වෙනි ධ්‍යානෙ සමවැදිලා අදිෂ්ඨාන 4ක් කරනවා. ඒ අදිෂ්ඨාන 4 ජීවමාන බුද්ධ කාලේ තමයි 4ක් ලැබෙන්නේ. ඊට පස්සේ ලැබෙන්නේ 3යි. නානාබද්ධ අවිකෝපන, සත්තුපක්ඛෝසන, සංඝ ප්‍රතිමාන, අද්ධාන පරිච්ඡේද කියලා කරුණු 4ක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි කාරණය ඒ ස්වාමින් වහන්සේ ශරීරගතව තියෙන සිවුරු පිළිකර ආදියට හානියක් වෙන්නේ නැහැ. නමුත් තමන් ඉන්නේ කුටියේ තමන්ගේ වෙන වෙන ශ්‍රමණ පරිස්කාර ආදියක් වෙනනම් ඒවා සඳහා අදිෂ්ඨාන කරන්න ඕන. මම මේ නිරෝධ සමාපත්තියෙන් ඉන්න කාලේ මා සතුව තියෙන ඒ පරිස්කාර ආදියට ගින්නෙන් ජලයෙන් වසවිස්මි මේ සතුන් සර්පයන්ගෙන් සොර සතුරන්ගෙන් කිසි දෙයකින් අනතුරක් නොවේවා කියලා. ඒක එකක්. සත්තුපක්ඛෝසන කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙක නම් බුදුරජාන් වහන්සේට මා සම්මුඛ වෙන්න අවශ්‍ය නම් මා සමීපයට පණිවිඩ දෙන්න ඉස්සර සමාපත්තියෙන් නැගිටීම වේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. තුන්වෙනි කාණේ සංඝ ප්‍රතිමානන මහා සංඝයා වහන්සේලාට මා සම්මුඛ වෙන්න අවශ්‍ය නම් මා වෙතට පණිවිඩ දෙන්න ඉස්සර සමාපත්තියෙන් නැගිටීම වේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. අද්ධාන පරිච්ඡේද කියන්නේ දැන් දවස් 7ක් සමාදිනවා නම් හරි යම් වෙලාවක සමාදිනවා නම් ඒ කාලය තුළ තමන්ගේ ආශාස්කාර පවතිනවාද කියලා බලන්න ඕනේ. මොකද ආශාස්කාර කෙටි නම් ඒ ආශාස්කාර ඇතුලේ මේ සමාපත්තිය ඇතුලේ පිරිනවම් පාන්නේ නැහැ. නැගිටීම සිද්ධ වෙනවා. එතකොට කල යුතු මූලික වැඩ කරන්න වෙලාවක් නැති වෙනවා. ඒ පිරිනවම් පාන උතුමන් වහන්සේ නමක් පිරිනවම් පාන්නේ ඉස්සර වැඩ කොටසක් කරනවා. කුටි සෙනසුන් තැන්පත් කරලා සබ්‍රාහ්මචාරී සංඝයා රැස් කරලා බණ කියලා උපදෙස් දීලා තමන්ගේ අරිහත්ත්වයේ හරි ප්‍රතිඥා කරලා පිරිනවම් පාන්නේ. ඒ කරන්න කාලෙ මදි වෙනවා. ඒ නිසා ආයුෂ් ප්‍රමාණය කොච්චරද කියලා බලලයි අර දින වෙන් කරගන්නේ. ඔය කාරණා 4 7 වෙනි සමාප්‍රත්‍යදී සිහි කරලා වෙලාව නියම කරගන්න අච්චර වෙලාවකින් මම නැගිටිනවා කියලා. දවසක් හරි දෙකක් හරි තුනක් හරි මාස මේ සතියක් හරි. එතකොට 8 වෙනි සමාප්‍රත්‍යයේ සමවැදලා චිත්තක්ෂණ දෙකක් ගිය තැන සිත නිරුද්ධ වෙනවා. සිතයි, චෛසිකයි, චිත්තජ රූපයි කියන කොටස් තුනම නිරුද්ධ වෙලා ශරීරයෙන් පිටියේ පිළිමයක් වාගේ පවතිනවා. ඒකට ගින්නෙන්වත්, ජලයෙන්වත්, අව්‍යාවදෝලෙන් මොනම දෙයකින්වත් හිංසාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අෂ්ඨ සමාපත්තිලාභීන් වහන්සේලා අතුරෙන් අනාගාමී රහතන් වහන්සේලාට පමණක් නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන්. අනිත් කාටවත්